මායාවරුන්ගේ ලෝකය. චීනයේ පුරාවෘත්තයක් සහ රැමිකෝ තකාශිගේ චිත්‍රකතාවක් ඇසුරෙන් නිර්මාණය කළ සිතුමැවියකි. 2010 වසරේ රූගත කළ මායාවරුන්ගේ ලෝකය පළමුවරට විකාශය වූයේ 2011 වසරේදීය. අධ්‍යක්ෂණය සැයි ජින් ෂං. නිපැයුම ජෝලී සහ චන් මෙයිලී. තිරපිටපත මා කුමං යුඇන්. මෙහි සියලුම චරිත මනක් කල්පිත වන අතර මායාවරුන්ගේ ලෝකය විස්මිත කතා කලාවේ සම්මානනීය ටෙලිනාට්‍ය පෙළකි. වසර 3500ක අතීතයට පිවිසෙමු. මහාචාර්යතුමා එයා හමු වුණා. ඉක්මනට එන්න. අර තියන්නේ. පුරාවස්තුක සලකුණක්. ඔක දෙන්න. ගවේෂණය සාර්ථකයි. ඉතිහාසගත වෙන්නේ. කල්පේ හොලක කරාම. මෙතන බලන්න. ඇත්තටම මොකක්ද සිදුවුනේ? හිතෙන්නේ මේ බටනලාව නිසා ඔවුනොවුන් අතර අරගල තිබෙන්න ඇති. නොනවතින අරගලයක්. රාජවංශය පුරාම මට ලැබුණු සාධකවලින් නන්වේ අධිරාජ්‍යයට අයත් තොරතුරු හෙළිවේවි. කොහොම විශ්වාස කරන්නද? ලැබීම භාග්‍යයක්. මහාචාර්යතුමා විශාල ප්‍රදේශයක්. ඔව් මට එහෙම හිතෙනවා. අපි මු ආවරණ ඉවත් කරලා සෝදිසි කරමු. කොහොමත් ටිකක් පරිස්සම් වෙමු. මේ තමයි නන්වේ අධිරාජ්‍යයේ සොහොන් කැබ. එදා හදිසියෙම සිද්ධ වුණු දේ ඔබ දෙදෙනා සියසින්ම දුටුවා නේද? මම මේකන බලන්නම්. ගැටලුවක් වෙන එකක් නැහැ. ඕකටත් පරිස්සමෙන්. නන්වේ රාජධානි සමය හරිම ගුප්තයි.
සංස්කෘතික වශයෙන් ස්වර්ණමය යුගයක් සනිටුහන් කළා. පසුව කෙමෙන් පරිහානිය කරා ගියා. එය සංවර්ධිත ශිෂ්ටාචාරය. කිසිදු අධිරාජ්‍යයකට අභියන්න බැරි වුණා. එය තවම මටත් ප්‍රහෙලිකාවක්. ඒ නිසයි අපි පරිස්සම් විය යුත්තේ. හරි. මම ඉදිරියෙන්. ඔය දෙන්න පසුපසින්. හරි. අපි යමු. වසර ගණනාවක උත්සාහය සඵල වුණා. එහෙනම් එය හමු වුණා. පුරාණ නන්වේ අධිරාජ්‍යයේ රහස් සැඟ වූ භූමිය. ඔබට මේ ගැන කොහොමද දැනෙන්නේ? ඔව්, බාහිර පරිසරයට වැඩි වෙනසක් නැහැ. මෙය ගැඹුරු ආවාටයක්. අපහසුවකින් තොරව හුස්ම ගැනීමට හැකිවන පරිදි මේ විවරය තුළට වාතය ලබා ගැනීමට පහසුවක් ලෙසයි මෙසේ කරන්න ඇත්තේ. අසහාය නන්වේ ජනතාව වසර 3500කට පෙරත් නාගරීකරණය වෙලා. තව ටිකක් ඇවිදලා තොරතුරු සොයමු. හොඳයි. නවග්‍රහ චක්‍රය. ඒ ශිෂ්ටාචාරයේ වටිනා වස්තුවද අතීතයත් අනාගතයත් වෙනසයක දිවීමේ දායාදද මාචාර්යතුමනි? නිවැරදි. ඉතින් මොකද අපි මේකට කරන්නේ? මේ රැගෙන යමු. එකල සංස්කෘතිය විදහාමාන පුරාවස්තුවයි මේ. මෙයයි අප කළ විශිෂ්ටතම ගවේෂණය. නැගිටින්න මහාචාර්යතුමා. මොකද කරන්නේ?
බේරගන්න මහාචාර්යතුමා අල්ලගන්න ඔබ ඉන්න අයියෙන් අල්ලගන්න බය කර ගමු යාලු ලොව හඳුනා ගමුකෝ හෙල්ලෙන මන හොල්මන්ලු මනස